හෙලෝ යාළුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 4G SIM කැමරාවේ PT Set Patrol කියන ඔප්ෂන් එක කොහොමද ඔන් කරගන්න කියලා බලන්න. ඔයාලා මුලින්ම more කියන ඔප්ෂන් එකට ගිහිල්ලා preset PT set කියන ඔප්ෂන් එකට ගිහිල්ලා පළවෙනියට එන image box එකට location එකක් select කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට පළවෙනිට එන box එකට location එක select කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට මම location එක select කරගත්තා. ඊළඟට මම කරන්නේ කැමරා එකේ setting එකට යන එක. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ කැමරා එකේ setting එකට යනවා. setting එකට ගියාන් පස්සේ ඔයාලට පේනවා PT set petrol කියලා option එකක්. ඉතින් අපි මෙතනට ආවන් පස්සේ අපි කලින් add කරගත්ත location එක මෙතන setting එකේ අපිට පෙන්නනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති preset position කියන යට petrol time please set start time finish time කියලා විල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට start time එකක් finish time එක adjust කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ තියෙන start time එක adjust කරගන්නවා. ඉතින් start time එක දාන්නේ මම රෑ 12 තමයි start time එක විදිහට add කරගන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට රෑ 12 start time එකට add කරලා finish time එක විදිහට දෙනවා. 23:50 කියලා මම time එක දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට select කරගන්නවා 23:50 කියන time එක. 23:50 කියන එක දීලා confirm දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් time interval කියලා. ඒක 10 minutes කියලා තමයි තියෙන්නේ. ඉතින් අපිට කැමති විදිහට විනාඩි ගානට අඩු කරගන්න උපරිම විනාඩි 10ට වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම ඒක දීලා confirm කියන එක දුන්නා. ඊට පස්සේ automatic patrolling කියන එක on කරගන්න. ඊට පස්සේ setting එකෙන් back වෙන්න. back වුණාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ option එක on කරලා තියෙන්නේ patrolling කියලා display එකේ පෙන්නනවා. ඉතින් අපි motion tracking on කරලා තිබ්බත් අදාළ time එක ඉවර වුණාන් පස්සේ අදාළ setup කරපු location එකට පහළ lens එක එනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය option එක on කරගන්න එකේ වැදගත්කම අන්න ඒකයි. ඉතින් දාන්න දෙයක් තිබොත් අනිවාර්යෙන් comment එකක් දාන්න යන්න. ඒ වගේම අපේ Techpal CCTV YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.